ඇදේ ඔයාගේ කොට කීයද? කුසුම්සිරි සාමාන්‍ය මිනිහෙක්ගෙන් අහන්නේ උස කීයද කියලා. හරිද? කොට කීයද කියලා නිකන් සෞත්තු කතා අහන්න එපා. හරිද? හරියට කතාව හරි. කොට තිබුණත් තමයි උස පේන්නේ. හරියට. සුදු තිබුණත් තමයි කළු පේන්නේ. හරියට. ඔබ එහෙම කතා කරන්න එපා. හරිද? ඕන නැති කතා කියන්න එපා. හරියටම හරියට. ඔයා කටවාගෙන ඉන්නකො ඔයා හරි කියන්නේ මොකද? ඔයත් නිකන් අර බන්දුල විජේවීර සින්දු කියනා වගේ බුක්කේ. ඇත්තටද? එයයිමයි අපි දෙන්න යාළුවෝ. ඌ මට මොනවද ප්‍රශ්න නැහැ. ඔයාලා කතාව. අපි බලන්න. ඔයා මොකද පැහිච්ච කතා? නේ මං කියන්නේ දෙන්නේ ඔය. ඕන නැති කතා කියන්න එපා. හරිද? අනුන්ගේ කතාවලට එන හොට දාන්න ඕනේ. ඕක හොඳ නමල්ගේ පාඩේ ඉන්න කියලා. බෑ ඔබ කටවාගෙන ඉඳපන්. ඔබට මේ වැඩේ පටන් ගත්තේ ඔබ මිනිස්සුන්ට එහෙම සෞත්තු කරන්න එපා. හරිද? ලෝකේ කොට මිනිස්සු තමයි හපන් ගන්න පාලා තියෙන්නේ. හරිද? දැන් ජපාන් බලපන්. හිට්ලර් කොටයි. හරිද? ලෙනින් කොටයි. ඒ මිනිස්සු තමයි ලෝකෙ හොල්ලලා තියෙන්නේ. අපිත් එහෙමයි. ඔබ නිකන් සෞත්තු කතා කියන්න එපා. හරිද? කේන්ති යනවා මට. ඔව්. ඔව් එයි. එයි. කන පැලෙන්න ගන්න ඕනේ. කඩ පැලෙන්න ගන්නවද? ඇම්බති කොහොමද? අලියා ඉස්සර කුඹියට කොහොමද කියන්නේ? මනුස්ස ගමනට පාට එක දුන්නේ හරිද? උසාව පොලේ ගන්නවා. අනේ